ට්‍රේඩ් කරද්දී අපේ අය කරන ලොකු වැරද්ද තමයි හයි ටයිම් ෆ්‍රේම් දිහා බලන්නේ නැති එක. දැන් අපි සාමාන්‍යයෙන් හයි ටයිම් ෆ්‍රේම් දිහා බලනවා නම් අපිට බලා ගන්න පුළුවන් සතියේ කොහොමද මාකට් එක ගිහිල්ලා තියෙන්නේ කියලා. මේක දිහා බැලුවම පේනවා මේ තියෙන්නේ වීක් එකේ මේ වීක් ටිකේ බයි එකට ගියාට මෙතෙන්දි රිජෙක්ට් වෙලා තියෙනවා. ඒ රිජෙක්ට් වීම දවස් ගාණක් වෙලා තියෙනවා. සති ගාණක් වෙලා තියෙනවා. එහෙනම් මෙතන ලොකු සෙල් මේ වීක් එකේම සෙල්ලා මේ සති දෙකේම බයි එක ඉතර ලොකුවට වෙලා නැහැ. ඉතින් අපිට අදහසක් ගන්න පුළුවන් මේක එන්නේ මේ හරිය රිජෙක්ට් වුණා නම් මේක තියෙන්නේ සෙල් ඒක තමයි. අපි ඩේ එකට ගියොත් මේක හොඳටම බලා ගන්න පුළුවන්. මාකට් එකට මොකද්ද වෙලා තියෙන්නේ? සම්පූර්ණම සෙල් පැත්තට බලව තමයි තියෙන්නේ. ඩේ එකෙත් පහුගිය දවස් ටිකේම ලොකු සෙල් තියෙන වෙනකොට බයර්ස්ලා එච්චර ඇක්ටිව් වෙලා නැහැ. ඒ කියන්නේ මේක ලොකු ආයතන බැංක් ඉන්ස්ටිටියුට් ඉන්නේ ඔක්කොම සෙල් පැත්තේ. බයි පැත්තේ නෙවෙයි. මේ වගේ තැනක අපි බයි එකක් ගන්න යනවා කියන්නේ ලොකු අවදානමක්. බයි ගන්න පුළුවන් පොඩි තැන් වලින් ඒ වුණාට අපි ලොස් වෙන්න යන අවදානම වැඩි. අනිත් එක තමයි අපේ කට්ටිය ඩේ එකේ කියන කලින් දවසේ ඩේ එකේ හයි ඇන්ඩ් ලෝ මාක් කරන්නේ නැහැ. මම කියලා දෙන්න යන්නේ කලින් දවසේ ඩේ එකේ හයි ඇන්ඩ් ලෝ මාක් කරලා ට්‍රේඩ් එකක් ගන්න පුළුවන් විදිය. සාමාන්‍ය පැයේ ටයිම් ෆ්‍රේම් එකට ගියාට පස්සේ අපි කරන්න ඕන එක දෙයක් තමයි කලින් දවසේ හයි ඇන්ඩ් ලෝ මාක් කරගන්න. බලමු මේක. මේ බැලුවම දවස් ගානක මේ සීමාව රිජෙක්ට් වෙලා තියෙනවා. කියන්නේ මේ සීමාවෙන් එනකොට කොහොමද රිජෙක්ට් වෙනවා. මේක තියෙන්නේ සෙල් ඇත්තට බරව තමයි. මේ සීමාව. මේ කලින් දවස් බැලුවත් මේ සීමාව රිජෙක්ට් වෙලා තියෙනවා. මේක අපි අනිවාර්යයෙන් මේ කලින් දවස් හයි ඇන්ඩ් ලෝ එක මාක් කරගන්න ඕන. මාක් කරගත්තට පස්සේ මේ සීමාව මේ ට්‍රේඩ් එක දැන්වත් වැඩ කරනවා. අර මම කියන්නේ අනේකට දැන් මේ අපි ට්‍රේඩ් එක ගන්න ඕන කලින් අපෝ කියන්න ඕන මේ ට්‍රේඩ් එක හැමදාම ගන්න බෑ. කියන්නේ සතිය දවස් 5ේම ට්‍රේඩ් ගන්න පුළුවන් සිස්ටම් එකක් නෙවෙයි. බෑ ලොස් වීම හැකියාව අඩු ක්‍රමයක්. දැන් අපි මේක මාක් කරලා කලින් දවසේ හයි ඇන්ඩ් ලෝ එක මාක් කරාට පස්සේ මේ ට්‍රේඩ් එක ගන්න අපිට 15 හරි 5 මිනිත් හරි ගියාට පස්සේ අපිට හොඳට පේනවා මොකද්ද කරන්න ඕන කියලා. දැන් මේකේ අපි ට්‍රේඩ් එක ගන්න ඕන මේ සීමාවෙන් මේ ට්‍රේඩ් එක උඩට ගිහිල්ලා ආපහු පහළට ඇවිල්ලා උඩට යන මොහොතේ තමයි අපි ගන්න ඕන. මේක උඩට යන්න පටන් ගත්තමත් අපි ගන්නෙ නෑ. හේතුව ඒක සම්බන්ධ පේල්ස් එකක් වෙන්න පුළුවන් බොරු එකක්. උඩට ගිහිල්ලා එක සැරේටම පහළට එන්න පුළුවන්. එහෙම නැත්නම් අපි මේ ට්‍රේඩ් එක ගන්න ඕන මේක පහළට ගිහිල්ලා අප උඩට ඇවිල්ලා අප පහළට යන මොහොත. ඔය ක්‍රම දෙක තමයි ක්‍රම තා කිහිපයක් තියෙන මේකේ එක සාර්ථක ක්‍රමයක් තමයි මේක. දැන් අපි මේකේ රිජෙක්ෂන් එක දැන් මේ 15 මිනිත් එකෙත් මේක කෙලින්ම කඩාගෙන පහළට සමහරක් වෙලාවට මේක උඩට යන්නේ නැතුව පහළට එන්න පුළුවන්. ඒ වුණත් අපිට ට්‍රේඩ් එක මිසට අපි එහෙම ගන්න යන්නේ නැහැ. නිකන් අවදානමක් ගන්න යන්න හොඳ නැහැ. මේක අපි බිස්නස් එකක් කරන හැටියට දැන් 5 මිනිත් එකට ගියොත් මේක තාම ලොකු රිජෙක්ෂන් එකක් නෑ.
මේ කලින් දවසේ ලෝ එක කඩාගෙන මේක ඇවිල්ලා තියෙනවා. මේක අපෝ ගන්නේ මේක උඩට වැදිලා මේකෙන් පල්ලෙහා සෙල් එකක් ක්ලෝස් වුණොතින් විතරයි. එතකොට මේක සාමාන්‍යයෙන් අපි දැන් බලන්න ඕන හොඳ ඒරියා يعني රෙසිස්ටන්ට් ඒරියා. මේක මෙතන දෙපාරක් මෙතන වැදිලා උඩට ගිහලා තියෙනවා මෙතනත් වැදිලා. ඒ කියන්නේ මේ ට්‍රේඩ් එකත් බොහෝ දුරට මේ සීමාවට එන්න පුළුවන්. එහෙම එන්න පුළුවන් කියලා අපි මේ ට්‍රේඩ් එකේ ලොකු ට්‍රේඩ් ප්‍රොෆිට් එකක් දාන්න යන්නේ නැහැ. සාමාන්‍යයෙන් මම කරන්නේ 20ක 20 තමයි තියන්නේ. මෙතන 15ක් වගේ තියෙනවා මේ හැදෙන ලොකු හැරේට ආයිල්ල මේක උඩට ගියොත් මේ ට්‍රේඩ් එක පේනවා. අපේ සමහර වන් එකට දෙකක් වගේ තියෙන එකට දෙකක් තියෙන එක එච්චර මම හිතන්නේ සාර්ථක මෙතෙන්ටම ගත්තොත් එකට දෙකක් තියෙනවා. ඒ වුණාට සාමාන්‍ය මට ගොඩාක් දුරට වැඩ කරලා තියෙන 20 තමයි මේකේ වැඩ කරන්නේ. අපි ලොකු ලාභ හොයන්න යන්න හොඳ නැහැ දැන්. මේක ඊයේ ට්‍රේඩ් එක දැන් ඊට කලින් දවසේ මාක් කරා මේ ට්‍රේඩ් එක වැඩ කරලා නැහැ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මෙතනින් පොඩි ඉස්සරහට කඩාගෙන ආවට ලොකු රිජෙක්ෂන් එකක් අපිට ගන්න බෑ දැන් මේක මාක් කරොත්. මේකේ මේ ඊයේ දවසේ බලනවා ඊයේ දවසේ ට්‍රේඩ් එක නැහැ හේතුව ඊට කලින් දවසේ මේ රේන්ජ් එකේම තමයි මේක තිබිලා තියෙන්නේ. මම අර එකයි කලින්ම මේක හැමදාම ට්‍රේඩ් නෑ. හැමදාම ට්‍රේඩ් ගන්නත් යන්න එපා හේතුව මේ හැමදාම ට්‍රේඩ් ගන්න බෑ. ගැම්බලින් එක නෙවෙයි බිස්නස් එකක් හැටියට කරන්න ඕන. දැන් මේ ඊයේ දවසේ මාක් කළා අද පෙරේද දවසේ මාක් කළා ඊයේ දවසේ ගන්න කියන අපිට ට්‍රේඩ් ගන්න. තුපේනවනේ. ඊට කලින් දවසෙත් එහෙම. අපි මේක ලෝ එක මාක් කරා නම් මේකෙත් හයි එක මාක් කරා නම් ඒත් මෙතන ඇවිල්ලා අපෝ රිජෙක්ෂන් එක ගන්න හේතුව මේ සීමාව පහළට මේකට යන්නත් බැරි වෙලා තියෙනවා. එතකොට සාමාන්‍ය සතියකට ට්‍රේඩ් එකක් දෙකක් වගේ තමයි මේ ක්‍රමේ තියෙන්නේ. හැමදාම ට්‍රේඩ් ගන්න හදන කට්ටියන්ට නම් මේක ඇත්තට හොඳ එකක් නෙවෙයි. හැබැයි මේක ලොස්ට් වෙන ප්‍රමාණය නම් අඩුයි. දැන් මේ සතියට එකක් දෙක සමහර දවස් සමහර සතියෙම තියෙනවා ට්‍රේඩ් නැති. මේ දවසේ ගත්තොත් මේක ලෝ එක මෙතන හයි එක මෙතන මේ දවසේ ට්‍රේඩ් එක තියෙනවා. දැන් මේ දවසේ දිහා බලලා මේ දවසේ ට්‍රේඩ් එක ගන්න ගියොත් ඇත්තට පස්සේ අපිට වෙනවා ඉතින් මේක පහළට කඩන් ගිහිල්ලා මේ හැරියේදී රිජෙක්ෂන් එකක් තියෙනවා. මේ හැරියේදී රිජෙක්ෂන් එකක් තියෙනවා. යන්න බෑ කියලා අපිට තේරෙනවා මේ. සෙල් කැන්ඩල් ලොකු සෙල් කැන්ඩල් තියෙනවා. ඒතකොට අපිට මේක ගන්න පුළුවන් එක මේ හැරියෙන් ගන්න පුළුවන් මේක අනිවාර්යෙන් තව හොඳ සපෝට් මේ ඒරියා එක තමයි තියෙන්නේ. මේ හැරියෙන් රිජෙක්ට් වෙනවා කියන මේ හැරියට එනවා. අපිට පිස්සනම් ගන්න පුළුවන්. පිස්ස ගන්න පුළුවන්. කියන්නේ බෑක් එන්ඩ් ට්‍රේඩ් එකට යන්න එපා. පිප් 40යි 50යි එහෙම යන්න එපා. මේක වැඩ කරන්නේ නැහැ සාමාන්‍යයෙන්. අපෝ ඇවිල්ලා අනිත් පැත්තට යන්න පුළුවන්. ලොකු අනිවාර්යයෙන් 1 hour එකට ගියාට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මේක ඩිරෙක්ෂන් එක සාමාන්‍යයෙන් කොහාටද මේ ට්‍රේඩ් එක යන්නේ කියලා. මේ ටිකේම මෙතන ගියා උඩට පහළට ආවා අප උඩට ගියා. මේ සීමාව මේ දවසේ මේක මාක් කරත් මෙතනින් උඩට ගිහිල්ලා තියෙනවා. මේක පොඩි ටයිම් ෆ්‍රේම් වලට කියන රිජෙක්ෂන් එකක් බලා ගන්න ඕන. සමහරවිට රිජෙක්ෂන් නැතුව කෙලින්ම උඩට යනවා. ඒ වුණත් අපිට ට්‍රේඩ් එක මිස් වෙලා අපි ඒක ගන්න යන්නේ නැහැ. හේතුව ඒක තේරුමක් නැහැ.
ඔයගොල්ලෝ නිකන් ඩිරෙක්ෂන් එක බලා ගන්න අමාරුයි වගේ කියලා හිතනවා නම් දැන් මේක බැලුවම මේක මේ දවස් 3කට සැරයක් වගේ තමයි ට්‍රේඩ් එක තියෙන්නේ. හැබැයි හැම ට්‍රේඩ් එකම වැඩ කරන ඒවා අපේ කට්ටිය සාමාන්‍ය හැමදාම ට්‍රේඩ් ගන්න යන කට්ටියට නම් මේක හොඳ ක්‍රමයක් නෙවෙයි. තමන් පුරුදු මෙච්චර කරන් කරන්න ඒක ඇත්තට සාර්ථක නැහැ. ඒ කියන්නේ හැමදාම නම් ට්‍රේඩ් ගන්න යන එක. දැන් මේක සාමාන්‍යයෙන් ට්‍රෙන්ඩ් ලයින් එක බලා ගන්න බැරි කට්ටියන්ට EM එක දාලා මොකද්ද ට්‍රෙන්ඩ් ලයින් එක කියලා බලා ගන්න පුළුවන් සාමාන්‍යයෙන්. මෙතන බැලුවම මේක පහළට එනවද නැද්ද කියලා බලා ගන්න පුළුවන්. මේක තව විදි තියෙනවා සාර්ථකම නම් RSI දැන් මේ බැලුවම මෙතන මේක පහළට එන ට්‍රෙන්ඩ් එකද මේ දවසේ නෑ ට්‍රෙන්ඩ් එක මොකක්. මේ දවසෙත් හරි අමාරුයි ගන්න එතන. මේ දෙක අතර තියෙන. එතකොට අපි මේක ගන්න යන්නේ නෑ. ඒක අවදානම් වැඩි. අද ට්‍රේඩ් එක තියෙන දවස්. මේක ආපහු උඩට ඇවිල්ලා පහළට යනවා නම් විතරයි අපි ගන්නෙ. බැලුවම දැන් කලින් අපි මාකර් එක ඩිලීට් කරා. මේ ලයින් එක සෙල් පැත්තට යනවා නම් මේක බයි පැත්තට යනවා නම් මේ ලයින් එක දිගට ඇඳගත්තම අපිට පුළුවන් මාකට් එක යන විදිය තියෙන. මේක කලබලෙන් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඉවසීමෙන් කරන්න ඕන. ඒ කියන්නේ හැමදාම ට්‍රේඩ් ගන්න යන කට්ටියන් නම් මේක සාර්ථක ක්‍රමයක් නෙවෙයි. ට්‍රේඩින් ගැන හිත බිස්නස් එකක් හැටියට අදහසක් තියාගෙන කරන් යන කට්ටියන්ට විතරයි දැන් මේක මෙහාට ඇවිල්ලා පහළට ගියොත් ට්‍රේඩ් එකක් තියෙනවා. ෂෝට් එකක් ගන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව. මේ හරියට ගිහිල්ලා මේ හරියෙන් සෙල් කැන්ඩල් එකකින් ලොකු සෙල් කැන්ඩල් එකකින් රිජෙක්ෂන් එකක් ආවොත් අනිවාර්යෙන් පිස්සක් එන්න පුළුවන්. ස්ටොප් ලොස් තියෙන එක නම් අනිවාර්යෙන් තියන්න ඕන. මොකද අපි 100% හැමතිස්සම හරියන්නේ නැහැ. එහෙනම් ට්‍රේඩ් එක වර්ධින්න පුළුවන්. දැන් සමහරක් කටි හිතනවා මාදිනේ ඒ කියන්නේ පේ දෙක තුනක් ෆේල් වුණොත් මේ අපේ ගාන අඩු වෙනව නේද කියලා. ඒ වුණාට මේකෙන් ට්‍රේඩ් 10ක් ගත්තොත් සාමාන්‍යයෙන් 7ක් අනිවාර්යෙන් ප්‍රොෆිට්. ඒක මම කරලා තියෙන වැඩක් කරන වැඩක්. ට්‍රේඩ් ගන්න එක විදිය මේකේ රේන්ජ් ට්‍රේඩ් ගන්න පුළුවන්. කියන්නේ ඒක සාමාන්‍යයෙන් දන්නේ නැති එක්කෙනෙක්ට ටිකක් අමාරුයි. දැන් මෙතන වැදිලා ආව පහළට එනකොට හරි පහළ වැදිලා උඩට යනකොට හරි ඒ දවසේ රේන්ජ් එකකින් යනකොට ඒක තව කන්ෆර්මේෂන් ටිකක් දාගන්න ඕන. එහෙම නැතුව ගන්න යන්න ගියොත් ලොස් වෙනවා. දැන් ඕගොල්ලන්ට මේ රිජෙක්ෂන් එක බලා ගන්න අමාරු නම් RSI එක දාගන්න පුළුවන්. සමහරව RSI දානවට කැමති RSI එක දාගන්න අපි සෙල් එක උඩ වැඩිලා එන එක එහෙම නෙවෙයි. සෙකන්ඩ් ප්‍රයිස් එක හැමදෙස්සම ගන්න සෙකන්ඩ් ප්‍රයිස් එක තමයි ගන්න ඕන. ෆස්ට් ප්‍රයිස් එක ගන්න නෑ. يعني මොමන්ට් එක අපි ගන්න යන්නේ නැහැ. මේක මේ RSI එක දාගන්න ඕන මෙන්න මේ විදිහට ගන්න. RSI එක ඕපන් කරගෙන මේ RSI එකේ දැන් මෙතන තියෙන 70යි 30යි. ඒක ලෝවර් එක 40යි. RSI අපර් එක 60යි දාගන්නවා. දාගෙන මේ එක අයින් කරගන්න එක එච්චර වැදගත් නැහැ. දැන් එතකොට මේකේ ට්‍රේඩ් එක ගන්න කොහොමද? මේ ට්‍රේඩ් එක ගන්න අපි දන්නේ මේ සෙල් එකකින් සමහර මේ RSI වැරදිට භාවිතා කරන මේ මෙතන මෙහෙම රතු පාට වෙලා තියෙනවා. දැන් බයි එකක් තමයි තියෙන්නේ ඊළඟට. එහෙම නැහැ. ඒ තමයි RSI එක වැරදිට අපේ කට්ටිය කියව ගන්නවා කියන්නේ මේ මම කලින් කිව්වේ. මේක පහළට ගිහිල්ලා මේ ට්‍රෙන්ඩ් ලයින් එක බැලුවත් ඒකක් තියෙන්නේ පහළට හැරිලා නම් ඊට පස්සේ කලින් ඩේ එකේ ලෝ එකක් කඩාගෙන මේක පහළට ඇවිල්ලා නම් බොහෝ දුරට මේක සෙල් එකක් තමයි. මේ ලයින් එක
මේ RSI ලයින් එක මේ සීමාවට ආවට පස්සේ මේ සීමාවට ආවට පස්සේ පහළට එන්න පුළුවන්. එතකොට තමයි අපිට සෙල් ඉන්ටියර් කන්ෆර්මේෂන් එක තියෙන්නේ. මේ අනිවාර්යෙන් 100ට එකක් හෝ දෙකක් තමයි රේඩ්ඩල් දාන්න ඕන. අපි ලොකු ගණන් ගන්න යන එකම තමයි සාමාන්‍යයෙන් ලොස්ට් වෙන්නේ. 10න් පස්සේ වගේ මේ ට්‍රේඩ් එක කියන්නේ ලන්ඩන් සෙෂන් එක ඕපන් වෙන පැය දෙකක් අතට වගේත් හොඳයි. හවස නිව්යෝර්ක් සෙෂන් එක ගන්න එකත් හොඳයි. උදේ කියන්නේ ඒසියන් සෙෂන් එක ගන්න යන එක එච්චර සාර්ථක නැහැ. ඒක හරියට කියන්න අමාරුයි. අය වගේම තායක මේ නිවුස් තියෙනවා නම් නිවුස් ඒකට පැයකට විතර නිවුස් එක ඇවිල්ලා පැයකට විතර පස්සේ රේඩ් එකක් බලවට කමන්නේ. නිවුස් එකට පැය දෙකකට කලින් වගේ රේඩ් එකක් බලන්න යන්න එපා. මේ නිවුස් එක කොහොමද නෙගටිව් පැත්තට ඒ කියන්නේ මේක GB එක සෙල් වෙන පැත්ත තියෙන එක නිවුස් බලුන් දැන් යුද්ධ ඉරාන ඇමරිකා යුද්ධ හින්දා යුද්ධ ගැන නිවුස් ගැන පොඩ්ඩක් අවධානමක් ඉන්න යුද්ධ දිගටම යනවා නම් වගේ නම් GB මේ USD එක buy වෙන්න ඉඩ ඒක GB එක සෙල් වෙනවා. මේක එක ක්‍රමයක් මේ ට්‍රේඩ් එක ගන්න තව තියෙනවා. ඒ කියන්නේ මේක තායක ක්‍රමයක් තියෙනවා. මේකෙන් ඕනනම් ගන්න පුළුවන්. දැන් මෙතන මේක ගන්න යන්න එපා. අච්චර පොරුදු නැති කට්ටිය. 15 මිනිත් එකට ආවට පස්සේ දැන් මේක පහලට ඇවිල්ලා මේ 20 කියලා ඉන්න එක කොල්බාරි 20 කියලා ඉන්න මේ 50 ලයින් එක SMS එක මේක 21 මේ 21 ටච් වෙනවා නම් සාමි RS එක පහලට නම් තියෙන්නේ. පහලට ඉල උඩට යන්න try කරලා මෙතන ලොකු සෙල් එකක් තියෙනවා නම් අපිට මෙතෙන්දි ගන්න පුළුවන්. ඒ වුණාට මම මේ කියලා දෙන්නේ නැහැ day high and low break වුණාට පස්සේ ගන්න එක. ඒක මම පස්සේ දවසක වෙනම කියලා දෙන්න. මේ මම කියන්නේ දැන් මෙතන අද ට්‍රේඩ් එකක් තියෙනද මේ දවස් දෙක තුනේම ට්‍රේඩ් තිබුණා. මම ගත්තෙත් නෑ ට්‍රේඩ් එක. තුව නිකන් ලොස් වෙන්න මට උවමනාවක් නැති හින්දා. මේකේ ලොස් එක අඩුව කිව්වේ මේක අපි කන්ෆර්මේෂන් හොඳට බලලා ඒ කියන්නේ අපි හැමදාම අනුගමනය කරන තියරියට විතරක් තමයි ගන්න ඕන. එහෙම නැතුව ගන්න යන්න ගියොත් ලොස්ට් වෙනවම තමයි. කියන්නේ අපි ගැම්බලින් වගේ කරන්න යනවා නම් මේ පහළට එන උඩට එනවා. එහෙම නෑ. ඒ වගේම තමන්ට ෂුවර් එක කරන්සි පෙයා එකක් තියාගන්න. හැම පොඩි account තියෙන කට්ටිය නම් gold වල වගේ නම් කරන්න යන්න එපා. තේරුම් නැහැ. ඒක මම කරන්නේම GBP USD විතරයි. එතකොට ඒක විතරක් බලන එකෙන් ඒක මම මාස්ටර් වෙනවා. තව මේ මෙතඩ් එක යුරෝ එකකට වැඩ කරනවා. මොකද JP yen එකකට වැඩ කරනවා. ඒ වුණාට මම ගන්නෙම GBP USD විතරයි. මම ඒකම පුරුදු වෙලා තියෙන්නේ. ඒක මට වාසියක්. ඒක කියන්නේ මම මේ ට්‍රේඩ් එක දන්න හින්දා මට පුළුවන් ඒක ගන්න. දැන් මේ ට්‍රේඩ් එක දිහා අපි බලමු සමහර වැඩ කරොත් ගන්න පුළුවන්. මේක මෙතෙන්ට ගිහිල්ලා මේ RSI එකත් මෙතෙන්ට ඇවිල්ලා මේ හැටියට වැදුනොත් මේක අනිවාර්යෙන් සෙල් එකක් තියෙනවා. මම නම් කියන්නේම පිස්ස තමයි. පිස්සට යාම තියන්නේ නැහැ. මට ඒ ඇති 30 40 1ට 2 1ට 3 1ට 5 තියෙන කට්ටියක් ඉන්නවා. ඒක ලොස් කියන්නේ මාකට් එක දිගට එහෙම යන්නේ නැහැ. ඒ කියන්නේ මාකට් එක අපි හිතන විදිහට පැටර්න් වලටවත් යන එකක් නෙවෙයි. මාකට් එක ඇත්තම සල්ලිත් එක්ක වෙන දෙයක්. ලෝක ආර්ථික අනුව වෙන්නේ. ලෝක ආර්ථිකයේ වෙන්නේ සායි යන දිශාව මොකක්ද කියලා තමයි අපි මේකෙන් බලන්න සමහරක් විට මේක. අනිත් එක මේ ට්‍රේඩ් අපේ එක දෙයක් තමයි අපි කියන්නේ ලොස්ට් වෙනකොට නම් එච්චර හිතන් දෙන්නේ. හැබැයි අපි විනින් කරනකොට තමයි බලා ගන්න ඕන හේතුව. අපි වින් දිගටම ගැහුවම සාමාන්‍ය ට්‍රේඩ් අපි 10ක් දාලා 10න් 6ක් 8ක් විතර අපි
වින් කරාට පස්සේ අපිට හිතෙනවා අපි දැන් දන්නවා මේක මාරයි අපිට මේක ගේම ගහන්න පුළුවන් කියලා අපි ලොට් සයිට් වැඩි කරලා ටේක් ප්‍රොෆිට් ප්‍රමාණය වැඩි කරලා කරන්න යනවා. ඒ වගේම අපි කන්ෆර්මේෂන් එනකන් ඉන්නේ නැහැ. මේක ඉවසීම අනිවාර්යෙන් තියෙන්න ඕන. මාකට් එක අපේ සීමාවට ආවට පස්සේ විතරයි අපි ට්‍රේඩ් ගන්න. අපිට ඕන විදිහට මාකට් එක හැසිරේවි කියලා හිතන් යන්න එපා. එහෙම එක වෙන්නේ නැහැ. අපිට ඕන විදිහට මාකට් එක වැඩ කරන්නේ නැහැ. මාකට් එකට ඕන විදිහට තමයි අපි වැඩ කරන්නේ. මාකට් එක අපේ සීමාවට ආවොත් දැන් තමයි ට්‍රේඩ් එක ගන්න හොඳ සීමාව කියලා හිතුනොත් තමයි ගන්න ඕනේ අපේ ඔක්කොම කන්ෆර්මේෂන් සම්පූර්ණ වුණාට පස්සේ. එහෙම නැතුව හැමදාම මේක දිහා බලාගෙන ඉන්න එක තේරුම් නැහැ. මම කරන්නේ මේ හැටි සාමාන්‍යයෙන් ලාම් එකක් තියාගන්න මේක හරි වැදුනොත් 10න් පස්සේ වගේ මම සාමාන්‍ය chart දිහා බලනවා. ඉතින් මේක රේන්ජ් වෙනවා නම් වගේ නම් මම බලන්නෙත් නැහැ. මම දන්නවා මම බැලුවෙත් නැහැ. මේක පහළට ආවුටට ගියා යන්නේ නැහැ කියලා තේරෙනවා මේක බැලුවා. මාකට් එකේ මම එදා දවසේ ඊයේත් නැහැ. කලින් දවසේ ට්‍රේඩ් නැහැ. දවස් 3ක් විතර ට්‍රේඩ් තිබුණේ නැහැ මට. අද බැලුවා තමයි ට්‍රේඩ් එක තියෙන්නේ. දැන් මෙතන මේක හැරෙනවා. අපිට මේ හරියෙන් දාගන්නත් පුළුවන්. හැබැයි ඒකවල පොඩ්ඩක් ස්ටොප් ලොස් එක පොඩ්ඩක් උඩට යන්න ඕනේ මේ සීමාවට. 18ක් වගේ. ඉතින් සමහරව එකට එකක් තියන්න කැමතිම නෑ සමහරව. මදි වගේ. එහෙම එකක් නෑ. ඉතින් ට්‍රේඩ් එක වින් කරනවා නම් ට්‍රේඩ් එක ලොස් වෙන ප්‍රමාණය අඩු නම් ට්‍රේඩ් එක ලොස් වෙන ප්‍රමාණය අඩු අපි ගොඩක් කන්ෆර්මේෂන් බලලා ගන්න හින්දා තමයි ට්‍රේඩ් එක ලොස් වෙන ප්‍රමාණය ට්‍රේඩ් සමහර ට්‍රේඩ් 10ක් දාලා 3ක් වින්. හැබැයි 3න් ප්‍රොෆිට් එක වැඩි හේතුව ඒ කට්ටියන්ගේ RR එක වැඩි හින්දා. උනාට මම හිතන්නේ ඒ කට්ටිය හොඳ ට්‍රේඩර්ස්ලා කියලා කියන්නේ. ඒක ගැම්බලින් එකක් වගේ මට නම්. අපි බලමු මේ ට්‍රේඩ් එක වැඩ කරන විදිහ. මේක මේ හරියට ඇවිල්ලා මේ RSI එකත් මේ හරියට ඇවිල්ලා මේක තාම මේ හරියට ටච් වුණොත් මම අනිවාර්යෙන් මේක සෙල් එක ගන්නවම තමයි. ප්‍රශ්න තියෙනවා දාලා යන්න මම පළවෙනි වීඩියෝ එක. බලමු මතක් වෙනකොට සයිකොලොජි මේක ගොඩාක් සයිකොලොජි පැත්ත තමයි තියෙන්නේ. මේක රොකට් සයන්ස් නෑ. තාක්‍රම දෙක තුනක් තියෙන එක පහුවෙන්න කියලා දෙන්න. දැන් මේ පේනවා මේ බැලුම් පෙන්වන මේ හරිය තමයි ට්‍රේඩර්ස්ලා මේ සීමාවට තමයි කැමති. ඒකම කු ස්ටොප් ලොස් එක මේ හරියට තියාගන්න. මේ හරියට අවුතින් එක උඩට යන්න ඕන පහළට යනවා. දැන් මේ තියෙන ට්‍රෙන්ඩ් ලයින් එකත් එක මේක පහළ පැත්ත මේ හරියෙන් පහළට තල්ලු කරන් තමයි පහළට තමයි එන්නේ උඩ. මේ සීමාවට හරි එන්න පුළුවන් උඩින්. මේ සීමාවට ආවිල්ලා වැදුනත් ගන්න පුළුවන්. මේ මට නම් තව මේක මදි රිජෙක්ෂන්. මේ හරියට ඇවිල්ලා ලොකු සෙල් කැන්ඩල් එකක් ආවොත් මම මේ ට්‍රේඩ් එක ගන්නවා. හරි එහෙනම් එච්චරයි. බලමු මොකක් හරි ප්‍රශ්න තියෙනනම් දාලා යන්න. තව පාඩම් දෙක සයිකොලොජි පැත්ත වෙන හොඳ ට්‍රේඩර්ස්ලාගේ අදහස්. මේක හැමදාම ට්‍රේඩ් නෑ අපෝ කියන එක හැමදාම ට්‍රේඩ් තියෙන සිස්ටම් එකක් නෙවෙයි. මම නම් හැමදාම ට්‍රේඩ් ගන්න යන්නෙත් නෑ. ඒක මගේ නම් ලොස් අඩු. ඒ හේතුව හින්දා. හරි බොහොම ස්තුතියි.